ප්‍රදේශය මාතර තංගල්ව ප්‍රධාන මාර්ගයේ දෙවැන්දරට කිලෝමීටරයක් පමණ නුදුරින් හමුවන වැල්ලමඩම නම් හුදකලා වෙරළ පාරක්. මේ සිද්ධිය වුණේ 2007 වර්ෂයේ 5 වෙනි මාසේ දවසක. මම ඒ කාලේ රැකියාව කළේ මරදාන ස්ටේෂන් එකේ. මම රැකියාවෙන් හදිසි නිවාඩුවකුත් ලබාගෙන ගෙදර එන්න වැඩපලෙන් පිටත් වුණේ දවල් 2:30ට විතර. අම්මට හදිස්සියේ ඇති වුණ හදිස්සි අසනීප තත්ත්වයක් හින්දා මට හදිස්සි නිවාඩුවක් ගන්න සිදු වුණා. එවකට අධිවේගී මාර්ග නොතිබු බැවින් මම කොළඹ සිට මාතරට එන විට හවස 6 පසුවී තිබුණා. මාතර ඉඳන් නිපැල්ල බස් එකකට ගොඩ වෙලා වැල්ලමඩමට එන්න තවත් පැයකට ආසන්න කාලයක් ගත වුණා. ඒ වෙද්දි මුරසූරන මහවැස්ස. මම වෙල්ලමඩමට එන විට වේලව රැ 7:00 විතර වුණා. එදා හොදටම වහින දවසක්. මම ළඟ කුඩයක් නැති නිසා ටිකක් වෙලා බස් හෝල්ට් එකේ ඉන්න මට වුණා. විනාඩි 2ක් විතර යද්දි හොදටම තෙමුණ කෙල්ලෙක් මම ඉන්න හෝල්ට් එකට ආවා. මහ රැක මහ වරුසාවක වැඩි මිනිසුන් ගැවසෙන්නේ නැති වෙල්ලමඩම පාරේ තනියම කෙල්ලෙක් දුවන් එද්දි මට පොඩි සැකයකුත් ඇති වුණා. එයා අඩ මට කිව්ව කවුදෝ කටියක් එයාව මරන්න පන්නනව කියලා. මටත් එදා ගොඩක් පරක්කු වෙන්නත් බෑ අම්මා අසනීපෙන් නිසා. ඒත් තව කෙනෙක් මැරෙන්න ඉඩ දීලා බලා ඉන්නත් බෑ. මම ඊට පස්සේ බැලුවා වටපිටාව. වැස්ස හාගන අඳුර නිසා මට නම් පෙන්නේ නෑ මිනිස්සු නම්. කෙල්ල හොදටම බය වෙලා හිටියේ. මම ඊට පස්සේ කිව්වා එයාට පොලිසියට ගිහිල්ලා කිව්වොත් නම් ඔයාට එයාලගෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයා මුකුත් කිව්වේ නෑ. කොහොමත් මෙතන ඉඳන් මාතර පොලිසියට හෝ අනිත් පැත්තට ගන්දර පොලිසිය යන දෙකටම ඇත්තේ කිලෝමීටර් 5කට වඩා වැඩි දුරකි. මටත් පරක්කු වෙලා හිටියේ. ඊට පස්සේ එයා කිව්වා අනේ මාව අර පාර ළඟට ගිහිල්ලා දාන්නකෝ තරුව කියලා. එයා මට පෙන්නපු පාරට කියන්නේ රස්සන් වෙනිය පාර කියලා. වැස්සක් ටිකක් අඩු වෙලා තිබ්බේ. මම එයාව එතනට ගිහින් දාද්දි ඒ පාර ළඟ මට හෙනම කුණු ගදක් ආවා. මාළු ලෑලි කිහිපයක් තියෙන නිසාත් දවල් වරුවේ කරවල වේලන නිසාත් පාරෙන් එහා පැත්තේ තියෙන්නේ මහා මුහුද නිසාත් මම වැඩි ගණන් නොගෙන හෙදර ආවා. මට එදා හිමින් පෙන්නා අර කුණුගද ගහන පාර. වහුවදා උදේ 8ට 9ට විතර මම ඒ පාර ළඟට ගිහිල්ලා බැලුවා මොකද්ද මේ කියලා. ඒ පාර ළඟ ටිකක් බොමක් වගේ තියෙයි. එතන ලොකු පොට්ටනියක් තිබ්බ. මාළු ලෑලි වලින් විසිකරන මාළු කෑලිදෝ කියලා මට හිත සැකයක් ආවත් මාළු වෙලෙන්දන් කවදාවත් පොට්ටනි ගසා මාළු කුණු විසිකරන්නේ නැති හින්දා මම ඒක ලිහලා බැලුවා. මාර අමාරුවෙන් පොට්ටනිය ලිහාගත්තේ මම. ඒ තරමට ගදේ. ඒකේ තිබ්බේ සති දෙකක් විතර කුණු වෙච්චි මිනිහක් කකුල් එහෙම. මට සිහි නැති වෙන්න ගිහින් වේරුනේ බොහොම අමාරුවෙන්. මේ වෙද්දි මිනිසුන් කිහිප දෙනෙක් වටේ එක්වී හිටියා. ඔවුන්ගේ උදව් ඇතිව මම ඊට පස්සේ මාතර පොලිසියටත් කිව්වා. පොලිස් පරීක්ෂණ වලින් කිව්වේ කෙල්ලව දූෂණය කරලා අත් කකුල් කඩලා පොට්ටනියක උතල දාලා කියලා. ඒ කෙල්ලගේ හැදුණු පතත් ඒ පොට්ටනියෙම තිබිලා හම්බුණා. ඒ කෙල්ලගේ නම තිබ්බේ ලක්මාලි මාධවී කියලා. ඒ කෙල්ල තමා කලින් දවසේ මට හෝල්ට් එකේ හම්බුණ කෙල්ල. අදටත් මම හවස 6න් පස්සේ වැල්ලමඩමේ පාරේ හා හෝල්ට් වල ඉන්න බයයි. මෙය සත්‍ය සිදුවීමක් වන අතර මෙම සිදුවීම සිදුවී වර්ෂ ගණනාවක් ගෙවි ඇති අතර වරදකරු වූ මාතර ගන්දර ප්‍රදේශයේ පුද්ගලයන් 6 දෙනෙකු හට එවකට ගරු අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබුණි. මෙම කතාවේ නම්ගම් එලෙසම පවසා ඡායාරූපද පළ කර ඇති බැවින් යමෙක් අපහසුතාවයට පත්වේ නම් ඉතා කාරුණිකව සමාව ඉල්ලා සිටිමි. අඩයාලම